මේ තියෙන්නේ කරුවලම කරුවල කාමරයක්. ඉතින් මම අද මේ කරුවල කාමරේ පැය 24ක් ජීවත් වෙන්න තමයි හදන්නේ. මේක නම් මම තමුසෙට කොහොමවත් කරන්න දෙන්නේ නැහැ. මොකද කරුවල කාමරයක පැය 6ක් හිටියොත් සයිකෝසිස් කියන දරුණුම රෝගේ තමුසෙට හැදෙන්න පුළුවන්. ඕනම් මං ගණන් ගන්නෑ. ඉතින් යාළුවනේ මම මේ පැය 24 ඇතුළත හොල්මන් ගේම්ස් එක්ස්පෙරිමන්ට් වගේ තව ගොඩක් දේවලුත් කරන්න බලාපොරොත්තු වෙනවා. යෝ වෙල්කම් ටු මයි කරුවල කාමරේ යාළුවනේ. යාළුවනේ දැන් වෙලාව හරියටම 9:54යි ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ අපි හෙට උදේ 9:54 වෙනකම් මෙන්න මේ කාමරේ ඉන්න ඕනේ. එතකොට තමයි පැය 24ක් වෙන්නේ. ඉතින් යාළුවනේ මට මේ පැය 24ම ඉන්න තියෙන්නේ. මෙන්න මේ පොඩි ටෝච් එක විතරයි. මන් දන්නේ මේ චැලෙන්ජ් එක මට කරගන්න පුළුවන් වේද කියලා. මන් දන්නේ මේ චැලෙන්ජ් එක මම කරන අමාරුම චැලෙන්ජ් එක කියලා විතරයි. Okay boys, this time for our room tour. Guys, ඉතින් ඔයාලට බැලුවොත් පේනවා මං උදේට කන්න නූඩ්ලස් එකක් හදන්න ආවා. අය මන්කි ක්‍රීම් කෑක ගෙනාවා. අය මම වතුර බෝතලයක් ගෙනාවා. තව ඉතින් guys මම මේකේ හොල්මන් ගේම් ටිකකුත් කරන්න හිතන් ඉන්නවා. ඒකට ඕන බඩු ටිකකුයි. තව ෆිෂ් බෝතලයක්. යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති වෙලාව හරියටම 10:15යි. ඒ කියන්නේ අපි මේ විනාඩි 20ක් මේ කරුවල කාමරේ ඉඳලා තියෙනවා. ඒ වුණාට මට නම් මේක තේරෙන්නේ පැය 20ක් හිටියා වගේ. මන් දන්නේ නැහැ කොහොමද පැය 24ක් මේකේ ඉන්නේ කියලා. ගයිස් ඉතින් ඔයාලට දැන් වෙලාව පේනවා ඇති 10:55යි. අපි මේ චැලෙන්ජ් එක පටන් ගත්තේ 9:55ට. ඒ කියන්නේ අපි මේ කරුවල කාමරේ දැන් හරියටම පැයක් ඉඳලා තියෙනවා. දැන් මට බඩගිනිත් එක්ක මම උදේට කෑවෙත් නැහැ. එහෙනම් ඉතින් අපි උදේ කෑමක් කමු. let's go. ගයිස් ඉතින් දැන් මං කාලා නම් ඉවරයි. දැන් වෙලාව 11:13යි ඔයාලට පේනවා ඇති. දැන් මම බැලුවේ චාලි හොල්මන් ගේම් එක කරන්නම් කියලා. එහෙනම් ඉතින් මං චාලි බෝඩ් එක හදාගෙන ඉන්නම්. ගයිස් ඉතින් මම මේ චාලි එක්ස්පෙරිමන්ට් එක කරන්න හිතුවේ මේක ඇතුලේ හොල්මන් ඉන්නවද කියලා බලන්න නෙමෙයි. ඉතින් මට මේක ඇතුලේ ඉඳලා කම්මැලි හින්දා. එහෙනම් ඉතින් අපි කරලා බලමු. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? ගයිස් ඉතින් ඔයාලා ඒක දැන් දකින්න ඇති. යස් පැත්තට හැරෙන එකපාරටම දැන් නම් මට මේකේ ඉන්න බයත් බෑ. මේක ඇතුලේ යකෙක්වත් ඉන්නවද දන්නේ නැහැ. අනේ මම ඉතින් දැන් මම කියලා හැරුණා. දැන් වෙලාවට පිටනවා. වෙලාව 4:07යි. ඒ කියන්නේ අපි මේ කරුවල කාමරේ ඇතුලේ පැය 8ක් ඉඳලා තියෙනවා. එහෙනම් ඉතින් ඉතුරු ටිකක් එමු. ගයිස් ඉතින් දැන් මට මේ කාමරේ ඇතුලේ ඉඳලා මාරම කම්මැලි. ඒ හින්දා මං දැන් කරන්න යන්නේ බ්ලඩි මේරි කියන හොල්මන් ගේම් එක. ඉතින් මට ඉටිපන්දමක් නම් හොයාගන්න බැරි වුණා. මං හදාගත්තා අපේ කාමරේ තියෙන දේවල් වලින් සුපිරි ඉටිපන්දමක්. එහෙනම් ඉතින් කරමු. let's go. බ්ලඩි මේරි ඔයා මෙතන ඉන්නවද? බ්ලඩි මේරි ඔයා මෙතන ඉන්නවද? බ්ලඩි මේරි ඔයා මෙතන ඉන්නවද? ගයිස් මෙතන ඇති බ්ලඩි මේරි එන්නේ නැහැ. තව ටිකක් මේක ඇවිල්ුණොත් මගේ අතත් එක්ක ගිනි ගන්නවා. ගයිස් ඉතින් ඔයාලා දකින්න ඇති එතන හිටපු බ්ලඩි මේරි එන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති වෙලාවත් 7යි දැන්. එහෙනම් ඉතින් අපි රැට කමු. ගයිස් ඉතින් අපි රැට නම් කන්නේ ක්‍රීම් කේක. ඉතින් මම මේක කඩන්න අරන් තියලා මෙන්න මේ විදිහට සුපිරි කතුරක්. එහෙනම් ඉතින් මේක කපාගමු. ගයිස් ඉතින් මේක මම කපා ගත්තා. එහෙනම් ඉතින් මේක කමු.
ගයිස් ඉතින් දැන් මං රෑටත් කෑවා. ඉතින් මට දැන් කරන්න වැඩකුත් නෑ. මට හොඳටම නිදි මතයි. එහෙනම් ඉතින් මං නිදිය ගන්නවා. හෙට උදේ සෙට් වෙමු. ගුඩ් බයි. good morning යාළුවනේ. ඉතින් මම වෙනදා වගේම අද උදේම නැගිට්ට වරට මම වෙලාව පෙන්නන්නම්. වෙලාව 8:33යි. ඉතින් අපි චැලෙන්ජ් එක ඉවර වෙන්න හරියටම තව පැය 2යි විනාඩි 30ක් වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. දැන් ඉතින් මම කරන්න යන්නේ අපි හිටපු කාමරේ අස් කරන්න ඕනේ. එහෙනම් මම දැන් අස් කරලා එන්න. ගයිස් ඉතින් දැන් අපි කාමරේ නම් අස් කරලා ඉවරයි. ඉතින් දැන් මම ඔයාලට වෙලාව පෙන්නන්නම්. 10:43යි. ඒ කියන්නේ අපිට තව ඉන්න තියෙන විනාඩි 12ක් වගේ පොඩි කාලයක්. ඉතින් ඔච්චර වෙලා හිටපු එකේ ඕක නම් ලොකු කාලයක් නෙමෙයි. එහෙනම් ඉතින් අපි මේකත් තිමු. යාළුවනේ මේ යන්නේ අපි චැලෙන්ජ් එකේ අන්තිම විනාඩි 5. ඔයාලට පේනවා ඇති. මේ යන්නේ අපි චැලෙන්ජ් එකේ අන්තිම විනාඩි 5 ඉඳන් අපි ගමු අපේ යාළුවන්ට කෝල් එකක් ආන්සර් කරයිද දන්නේ කොහොම හරි. එහෙනම් ඉතින් අපි ගමු. ඉතින් යාළුවනේ හරිම සෝජනීයයි. මම යාළුවන්ට කෝල් ගත්තා. යාළු උස්සන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. තව අපේ චැලෙන්ජ් එක ඉවර වෙන්නත් හරියටම තියෙන විනාඩි 2ක් වගේ කාලයක්. ඔයාලට පේනවා ඇති. එහෙනම් ඉතින් මේක ඉවර වෙනකන් අපි බලාගෙන ඉමු. යාළුවනේ අපේ චැලෙන්ජ් එක ඉවර වෙන්න හරියටම තියෙන්නේ තව තප්පර 5යි 4යි 3යි 2යි 1යි. යේ යාළුවනේ අපි ඒක කරා. ඔයාලට පේනවා ඇති අපි හරියටම පැය 24ක් මෙන්න මේ කරුවල කාමරේ හිටියා. ඒ කියන්නේ අපි චැලෙන්ජ් එක කරා. යේ! හරි යාළුවනේ දැන් අපි මේ චැලෙන්ජ් එක කරලා ඉවරයි. ඒ කියන්නේ අපිට මෙන්න මේ කාමරේ ලයිට් එක දාන්න පුළුවන්. ඉතින් දැන් මම යන්නේ මෙන්න මේ කාමරේ ලයිට් එක දාන්න. 1 2 3